ජීවිත ගමනේදී දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන දේ කිරීම, හොඳ දේ කිරීම, නිවැරදි දේ කිරීම අරමුණු කරගෙන තම අරමුණ හැඩගස්වා ගතොත් සියල්ල යහපත් වේවිය යන විශ්වාසය මගේ ජීවිත ගමන පුරාම තිබුණා. ඒ අරමුණින් ගමන යන විට මුහුණ දෙන්නට සිදුවන කිසිම අභියෝගයේදී බාධකයකදී සැලවෙන්නේ නැතුව ආත්ම විශ්වාසයෙන් ගමන් යන්නට පුළුවන්. සිය චරිතාපදානයේ වන මගේ කතාව අවසන් පරිච්ඡේදයේ මෙලෙස සටහන් කරන ඔහු අතීතයේ අප කතා කළ මහත්මා දේශපාලනයේ නියැලෙන අතක එක් ඇඟිලි ගණනාකටත් වඩා අඩු වර්තමාන දේශපාලන පරම්පරාවේ පරමාදර්ශී චරිතයක් වන බව වචනයෙන්ම හක්‍රියාවෙන්ම ඔප්පුකට හමාරයි. දේශපාලඥයෙකු සමග සිය දේශපාලන ජීවිතයේ තීරණාත්මක සහසිද්ධීන් මෙන්ම රසමුසුතැන් කතා පිළිබඳව කතා කරන Channel 7 Untold වැඩසටහනේ අද ආරාධිතය ඔහි ඉම්තියාස් බාකිර් මාකර් මහතා. අයිබෝවන් මම නම කිව්වා හරි නේද? හරියටම හරි. මමත් බැලුවා වැරදිද කියලා. අපි අපේ කතාව 1988 ජූලි මාස 14 වෙනිදායින් පටන් ගමු. ඒ කියන්නේ ඒ සුවිශේෂී දවස ඔබේ ප්‍රතිපත්තිගරුක අවස්ථාවාදී හා ආත්මාර්ථකාමී නොවන දේශපාලන මුද්‍රාව සමස්ත රට හමුවේ තිබූ දවස. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පළමුවරට දිවුරුම් දුන් දවස. අපි එතනට ආපු ගමන ගැන පොඩි මතක් කිරීමක් කරමු. මේ මගේ දේශපාලන ජීවිතයේ සම්දිස්ථානයක් වැදගත් තැනක්. මම පළවෙනි වරට මහජන නියෝජිතයෙක් වුණේ 1981 දී දිස්ත්‍රික් සංඝ සභාවට තේරීපත් වුණා. පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ 1988 දී. ඉතින් එන මතක් කරනකොට මට කියන්න තියෙන්නේ මගේ දේශපාලනේ මම අඩියෙන් අඩිය ඉස්සරහට යන්න උත්සාහ කරපු කෙනෙක් ඉඳගෙන මම පටන් ගත්ත ශිෂ්‍ය දේශපාලනයෙන්. ඊට පස්සේ පක්ෂේ තරුණ දේශපාලන තරුණ පෙරමුණට සම්බන්ධ තරුණාංශයට සම්බන්ධ වෙලා. ඊට පස්සේ පළාත් පාලන දේශපාලනය සංඝ සභාවෙන් පත් වුණා. ඊට පස්සේ පාර්ලිමේන්තුවටපත් වුණා. මේ හැම අවස්ථාවකදීම මගේ දේශපාලනයේදී මගේ ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් වුණා. මම එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය පෙරමුණ ඒක ඓතිහාසික සිද්ධියක් ආරම්භ වුණේ කොළඹ ආනන්දයෙන්. ඒ ශිෂ්‍ය පෙරමුණේ කාමකාමිඩු සමාජිකයෙක් වෙලා හිටියා. සංවිධායක වෙලා හිටියා. ඊට පස්සේ ශිෂ්‍ය පෙරමුණේ ජාතික සභාපති ධුරයට මමපත් වුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලය කියන්නේ හැමදාම වමේ බලකොටුවක්. හරි. ඒවා කවදාකවත් දකුණට එන්නේ නැහැ. ඒ ලංකාවෙත් එහෙමයි ලෝකෙත් එහෙමයි. අපි ඉතිහාසය වෙනස් කළා. පළවෙනි පාරට කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශාංගමේ බලය එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය අංගදාහයට ලබා ගන්න අපිට පුළුවන්කමක් ලැබුණා. අවුරුදු 4ක් තිස්සේ තාම කැපවීමෙන් සැලසුම්ගතව දැක්මක් ඇතුව ගත උත්සාහයක ප්‍රතිඵලයක් ඒක. ඒක පළවෙනි සහ අවසන් අවස්ථාව. ඊට පස්සේ කවදාක්වත් වාමාංශික පක්ෂ වලින් මේක මේ දැහැ ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ වෙන කිසිම පක්ෂයකට. ඊට පස්සේ තරුණ පෙරමුණේ මම මුස්ලිම් භක්තිකයෙක් නමුත් ශිෂ්‍යෝ මාව ශිෂ්‍ය පෙරමුණේ සභාපති කළා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති කළා. ඊට පස්සේ තරුණ පෙරමුණේ උපසභාපති භාණ්ඩාගාරික කෘත්‍යාධිකාරී මණ්ඩල මේ ඔක්කොම ඡන්දින් තෝරන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයට 45 දෙනෙක් තෝරනවා. හැම ආසනින්ම 5 දෙනෙක් එනවා. තරුණ බල මණ්ඩල වලින් එක්සත් ජාතික පක්ෂය. ඒගොල්ලන්ගේ ඡන්දින් තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරෙන්නේ. ඊට පස්සේ සභාපති උපසභාපති භාණ්ඩාගාරී ඒ කාලේ අද නෙමෙයි ඒ කාලේ තීරුවේ මේ ඡන්දින් තමයි ඉඳගෙන. පැල්ලා ප්‍රධාන තනතුර තමයි පක්ෂ නායකයා සභාපති ප්‍රධාන ලේකම්. මම සිහින මැව්වා මට පාර්ලිමේන්තුවේ යන්න සිහිනයක් තිබුණේ නැහැ. මට සිහිනයක් තිබුණේ කවදා හරි මේකේ තරුණ පෙරමුණේ ලේකම් වෙන්න පුළුවන් නම් කියන ආසාවක් මට තිබුණා. ඒකගෙන හේතුව කොතලාවල මහත්මයා, අනුතිස් සලිස් මහත්මයා, නියතපාල මහත්මයා, මට පෙර කොඩිතුවක්කු මහත්මයා මේගොල්ලෝ කොහොම ලේකම් තුල දැරුවා. වැඩි දෙනාගේ විශ්වාසය දින කෙනෙක් නායකතුමා නම් කරන්නේ. ජයජවර්ධන මහත්මයා නායකත්වයට පත් වුණාට පස්සේ එතුමා මාව තරුණ පෙරමුණේ ලේකම් හැටියට වැඩි දෙනාගේ විශ්වාසය දින පුද්ගලයා හැටියට මාව නම් කෙරුවා. ඒක දෛවයේ සරදමක්. ජයජවර්ධන මහත්මයාව එක්සත් ජාතික පක්ෂයෙන් නිරපෑහැරිය යුතුයි කියලා සමාජ ශිෂ්‍ය පෙරමුණේ යෝජනා ස්ථීර කළේ මම. එතුමා නායකත්වයට පත් වෙලා මාව යෝජනා කළා ලේකම් ධුරයට. ඒක තමයි මේ පක්ෂය ඇතුළේ තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී. පාර්ලිමේන්තු ප්‍රවේශයත් මගේ තාත්තා කත්තානායක ධුරයෙන් ඉවත් වුණාට පස්සේ හිස් වුණා. ඒ වගේ තනතුරු කීපයක් හිස් වුණා. ආසන කීපයක් හිස් වුණා. එකක් රුවන්වැල්ල, එකක් හොරෝපතාන, එකක් බේරුවල. ඒ අවස්ථාවේදී පක්ෂ මහලේකම්තුමාගේ යෝජනාව පරිදි පක්ෂය තීන්දුව කළා ඊට පස්සේ ආසන සංවිධායකවරු තෝරන්න ඕනේ ආසනයේ පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ ඡන්දෙන් කියලා. එතකොට රුවන්වැල්ලේදී ඉඹුලාන මහත්මයා පක්ෂ යෝධයෙක් ඉතිහාසයක් තිබිච්ච කෙනෙක්. පී.සී. ඉඹුලාන මහත්මයා. එතුමාගේ ඥාති පුත්‍රයෙක් චූලනී කිරියල්ල එයා තරඟ කළා. සාමාන්‍ය මිනිස්සෙක් ෆාරුක් මහත්මයා
මුස්ලිම්වරු ඉන්නේ මම හිතන 100%ක්ද කොහෙද. ඒ ආසනයේ මේ පක්ෂ ක්‍රියාකාරකයෝ ඒ කාලේ ආගම් ભેද, ಜಾති ભેද මේවා තිබුණේ නැහැ. පක්ෂ දේශපාලන හැසිරීම අනුව තමයි මිනිස්සු තීරණය ගත්තේ. තමන්ගේ සමීප වවුණු ෆාරුක් මහත්මයා තීරුණා. හොරෝපතානේ කුරුල්ලේ මහත්මයාගේ පුරප්පාඩුවට ඒ පවුල උදව් කරපු අපේක්ෂකයා පෙරදුනා. සාමාන්‍ය ගොවි මහත්තයෙක් හේරත් මහත්මයා තේරීපත් වුණා. එයා සංවිධායකයට පාර්ලිමේන්තුවට ආවා. බේරුවල ඡන්දයක් තිබ්බා. බේරුවල ඡන්ද තියපු වෙලාවේ ඒ 98 දෙනෙක් සහභාගී වුණා. ඒත් මුස්ලිම්වරු 8% විතර තමයි මේ 8ක් 10ක් විතර තමයි මුස්ලිම්වරු ඉන්නේ. 98 දෙනාම තමගේ රහස් ඡන්දේ දෙවෙනි මන්ත්‍රීතුමා සමරනායක මහත්මයාගේ පෞද්ගලික ලේකම් තරඟ කළා තිබුණා. තවත් කීප දෙනෙක් තරඟ කළා තිබුණා. 98 දෙනාම ඒගොල්ලන්ගේ රහස් ඡන්දය මේ මට පාවිච්චි කරලා තිබුණා. මගේ දේශපාලන ප්‍රවේශය හැම වෙලාවෙම ප්‍රජාතන්ත්‍රවාදී වුණා. ඉතින් මම සතුටු වෙනවා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ටපත් වෙන්නත් මට ඒක ඒ විදිහට ප්‍රවේශයක් ලැබිච්ච එක ගැන. ඉම්තියාස් බාකිර් මාකර් දේශපාලන කතිකාව ගැන කතා කරද්දී කතා කළ යුතුම චරිතයක් තියෙනවා. ඒ දේශමාන්‍ය මොහමඩ් අබ්දුල් බාකිර් මාකාර් චරිතය ගැන. ඓතිහාසික ගාල්මුහුදර පාර්ලිමේන්තුවේ හිටපු අවසාන කතානායකවරයා. ඔබේ පියා. ඒ වගේම දේශපාලන ගමනේ ආරම්භය, පැවැත්ම හා භාවිතය ඔබට උරුම කළේ ඔහු කොයි ආකාරයටද? ඇත්තටම ඒක වාසනාවන්තයි කියලා මම හිතනවා. ගාල්මුහුදර පාර්ලිමේන්තුවේ අවසන් කතානායකවරයා මේ ජාවදනපුර පාර්ලිමේන්තුවේ පළවෙනි කතානායකවරයා. ඒ වාසනාව එතුමාට තිබුණා. මම හිතනවා මගේ ජීවිතයේ දේශපාලන ජීවිතයේ පරමාදර්ශය එතුමයි කියලා. මේ මම හැදුනේ වැරුනේ දේශපාලන පසුබිම ගෙදර. මරදාන කියලා මුස්ලිම් ගමක් බේරුවල. ඒක වටේම තියෙන සිංහල ගම්. බොන්නලගොඩ, බණ්ඩාරවත්ත, මොරගල්ල, හිට්ටියකන්ද ගම් වලින් පිරලා තියෙන්නේ. ඉතින් අපි දෙමළයි සිංහලයි දෙකම එක වගේ අපිට හුරු වුණේ ගෙදර පසුබිම හින්දා. ඒ වෙනසක් තිබුණේ නැහැ ඉඳගෙන. තාත්තගේ හැසිරීමත් ඒ විදිහට තමයි තිබුණේ. හැමෝත් එක්කම කතා කරන ඕන කෙනෙක් කොයි වෙලාවක කැමරට ආවත් වීම එයාගේ පසුබිම මොකද, තරාතිරම මොකද ඒව බලන්නේ නැහැ. ගෙදර පස් දෙනෙක්ට කැම වෙලා තුනක් තාත්තා කියන්නේ යටි 10 දෙනෙක්ට කන්න පුළුවන් කියලා. එන්න වාඩිවෙන්න කියලා. වාඩිලා කනවා. එහෙම පරිසරයක් තිබුණේ. තාත්තා മന്ത്രി දුරේ කතානායක දුරේට පත් වෙනතකම් හැමදාම බේරුවල ඉඳන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. නියෝජ්‍ය කතානායක වෙලා ඉනකොටත් බේරුවල ඉඳන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. හැමදාම උදේට ගෙදරින් පිටත් වෙන්න ඉස්සෙල්ලා මිනිස්සුන් හම්බ වෙනවා. ආයෙ රැටත් මිනිස්සුන් හම්බ වෙනවා. ගෙදර සෙනඟ පිරලා තිබුණේ. එහෙම වාතාවරණයක් මේ ගෙදර තිබුණේ. පුදුම කැපවීමක් එතුමාට තිබුණා. මට මතකයි සමහර වෙලාවට මේ එක දවසක් රෑ මේ බබා හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් බබා දරුවෙක් හම්බ වෙන තාම පොඩි කාලේ මේ වාහනයක් නැතුව ගෙදරට එනවා ඉඳගෙන. අපේ රියදුරු මහත්තයා නෑ එදා. තාත්තා වාහනේ එලවගෙන මේ ඒ කාලේ වේරුවල ස්පීතාලේ මේ තත්ත්වෙන් තිබුණේ නැහැ. පොඩි ඩිස්පීකක් තිබුණේ. නාගොඩ රිසෝහලට එළම් එයා එක්කන් යනවා. උදේට උසාවියට යන්න ඕනේ, නඩුවල විභාග වලට පෙනී හිටින්න ඕනේ. ඒ කැපවීම තිබුණා. ඒ සමාජ සේවය තිබුණා. ඉතින් මේවා තමයි අපි පොඩි කාලේ ඉඳන්ම දැක්කේ. කාර් එකේ මාව කළුතර හෝලි ක්‍රෝස් එකට එක්කන් යනකොට මේ වාහනේ හැමතැනම නවත්තනවා. බස් ස්ටෑන්ඩ් එක අඳුන කට්ටිය කියව නග්ග ගන්නවා. ඒක වෙලාවකම මතක් ආවේ අම්මා කියනවා ඉඳගෙන මේ විදිහට කාර් එකේ මිනිස්සු පටවන්න ගියොත් මේ වැඩි කල මේ කාර් එක පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒවා කියනවා මේ මට යකඩ වලට වඩා මිනිස්සු තමයි වටින්නේ කියලා. මේවා අපේ ඔළුවේ හැදුවා. මේ අදහස් වටිනාකම් වලින්. මෙතනින් අපි ඔබේ බාල කාලයට යමු. ජීවිතයේ රසවත්ම කාල පරිච්ඡේදය ඔබ අපි දන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් කියලා තමයි බොහෝ දෙනෙකු දන්නේ. හැබැයි ඔබ ගැන හොයාගෙන යනකොට ඊට පෙර පාසල් ගණනාවකම ඉඳලා තියෙනවා. ඒ අතීතය ගැන මතක් කරොත් කොහොමද? මගේ පළවෙනි අධ්‍යාපනය මම ලැබුවේ ශුද්ධ භූපවුලේ කන්‍යාරාමේ කළුතර. පළවෙනි හෝඩියේ ඉඳන් මේ බාලාංශේ ඉඳන් දෙවෙනි පන්තිය දක්වා එතන ඉන්නවා. ඊට පස්සේ අපි කළුතර සිරිකුලස් විද්‍යාලයට යන්න ඕනේ. හෝලි ක්‍රොස් කොලෙජ් එකට යන්න ඕනේ. ඒ 7 වෙනි පන්ති වෙනකන් 6 වෙනි පන්ති වෙනකන් මම මේ ඉස්කෝල දෙකේ තමයි මේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ ගම්පොලට යනවා. ඊට පස්සේ ගම්පොලට යනවා. හැබැයි කළුතර ඉන්න ඉස්කෝලේ ඉන්නකන් හැමදාම මම පන්තියේ මේ අන්තිම පස් දෙනාගේ කෙනෙක් තමයි. කවදාකවත් මම පළවෙනි ඉස්සරහට ඇවිල්ලා නැහැ ඉඳගෙන. මට මේ ගෙදර වැඩ කරන්න ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් ගෙදර තිබුණ නැහැ. පාඩම් ගෙදර වැඩක් කරන්න යාදියක් මම කරලම නැහැ ගෙදර ඉන්නකොට. හේතුව රෑ වෙනකම් මිනිස්සු වෙනවා පිරෙනවා දේශපාලනේ කතා කරනවා මම කට අරගෙන බලන් ඉන්නවා කාගේ හරි ඔඩොක්කුවේ මටත් නිින්ද යනවා. ඒ කෙනා ගිහලා ගෙදර ඇඳින් වාඩි කරනවා. තාත්තලත් මගේ අධ්‍යාපනය ගැන බලන්න වෙලාවක් තිබුණේ නැහැ. අම්මත් ඉතින් එන කටියට තේ හදන එක තමයි එයාගේ වැඩේ ඉඳගෙන. එහෙම පසුබිමක මම හැදුනේ. හැබැයි ගම්පල සහිරාවට ගියාට පස්සේ මම පළවෙනි පස් දෙනා අතරට ආවා. ගම්පල සහිරාවට යන්න පසුබිම මොකක්ද උනේ? මේ කියන්නේ බේරුවල ඉඳන් ගම්පලට ගිහිල්ලා දැන් මේ ඇයි? ගෙදර පාඩම් කරන්න බැරි පරිසරයක් තියෙන බව තාත්තලාට තේරුණා. මෙයාගේ අනාගතය නරක වෙයි කියලා. ගිහලා මේ පදිංචි කළා මේ බෝඩ් කළා. හැබැයි ලංකාවේ සිංහල මාධ්‍යයෙන් මේ අධ්‍යාපනය දෙන එකම මුස්ලිම් පාසල ඒ කාලේ ගම්පල සහිරාව.
ඉතින් තාත්තා මගේ මාව සිංහල මාධ්‍ය ගැනීම ගැන තදින් කතා කරපු කෙනෙක්. මුස්ලිම්වරු ඔක්කොමත් සිංහල මාධ්‍ය ඉගෙන ගන්න ඕනේ කියලා කතා කරපු කෙනෙක්. මම හිතන්නේ මාංජුලා අහලා තියෙනවා ඇති. මේ ඒ යෝජනාව මුස්ලිම් අධ්‍යාපන සමුළුවට තාත්තා ගෙනාවා. ඉතින් ලොකු වාද විවාද ගියා ඉඳගෙන. අන්තිමට තාත්තා පොතකුත් ලිව්වා. තාත්තයි තාත්තගේ ඥාති සහෝදරියෙක් නිතින් රාසික් මරික්කාර මහත්මයා කියලා දෙන්න එකතු වෙලා යෙන් සිංහලම් ඇයි සිංහල කියලා මුස්ලිම් දරුවන්ට ඇයි සිංහලෙන් උගන්වන්න ඕනේ කියලා. මේ ඒ විදිහේ මේ සිංහල මාධ්‍ය තිබිච්ච එකම පාසල ගම්පල සෛරාව හින්දා තාත්තා මාව හිට යවුවා කියලා මම හිතනවා කල්පනා කරනවා. ඔව්. ඊට පස්සේ දැන් ඔබ එක අවුරුද්දයි හිටියේ. හැබැයි ඒ අවුරුද්ද ජීවිතයේ සෑහෙන අත්දැකීම් පිරිච්ච අවුරුද්දක් වුණා. නේවාසික ගාරි තනියෙන් ජීවත් වීම, තමුන්ගේ වැඩ කටයුතු කර ගැනීම. කොහොමද ඒ අත්දැකීම? ඒක ඇත්තට අපූර්ව අත්දැකීමක් ඉඳගෙන. ගෙදර මම පවුලේ එකම පිරිමි ළමයා ඒ කාලේ. ගෑනු ළමයි තුන් සහෝදරියෝ හිටිය අනික් කට්ටිය. ඉතින් හැමෝගෙම මේ සැලකිල්ල සතුට ඔක්කොම මට මේ ලැබුණා. ඒකට වැඩ කටයුතු ටිකත් කට්ටිය කරලා දෙනවා. ඔක්කොම කරලා දෙනවා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඇඳුම් ටික හොද ගන්න ඕනේ. දෙන සල්ලි වලින් ඔක්කොම අර පරිස්සමක් තියා ගන්න ඕනේ. තාත්තා දෙන සල්ලි ටික ඉවරුණායින් පස්සේ මේ අර මදින්න එහෙමත් ඒවටත් මුත් පහසු ගන්න නැහැ. අත හොදලා නවලා කොට්ටි යටින් තියා ගන්නවා. එහෙම තමයි කමිසේ ඇඳගෙන ගියේ ඉඳගෙන මේ ඒකත් 65 අවුරුද්දේ මාව ඉස්කෝලේ දැම්මේ. 65 අවුරුද්ද තාත්තගේ ඡන්දයක් තිබුණා. මේ 65 මැතිව් පාර්ලිමේන්තු මැතිවරණේ. තාත්තට එන්න වෙලාවක්ම තිබුණේ නැහැ. ඇත්තම කියනවා නම් ඒ අවුරුද්දට තාත්තා මාව බලන්න කම්පලට ආවෙම නැහැ ඉඳගෙන. මේ මැතිවරණ පියා ජයග්‍රහණය කළා. ඒකයි තමයි කළුතර දිස්ත්‍රික්කේ බේරුවල විතරයි දින්නේ. අනික ඔක්කොම මේ වලකොඩුව කළුතර දිස්ත්‍රික්කේ අනිල් මුණසිංහ, මංගල මුණසිංහ, ලෙස්ලි ගුණවර්ධන, චම්ලි ගුණවර්ධන, රත්නසිරි වික්‍රමනායක, බණ්ඩාරගම පෙරේර මහත්මයා ඔක්කොම මේ පැත්තට තනි අලියා කියලා කියන්නේ තාත්තට ඉඳගෙන ඒ කාලේ කළුතර මේ බේරුවල විතරයි එක්සත් ජාතික තාත්තා බා බලන්නවත් ආවේ නෑ ඒ කාලේ. මම අඬනවා කොළඹට යන කෝච්චිය දිහා බලාගෙන අඬනවා මේක නැගලා කොළඹවත් ගන්න ඕනේ. ගිහිල්ලා කොහේ කාගේ හරි අහගෙන ගෙදර යන්න ඕනේ කියලා. ඒ තරමට මට වේදනায় ඉඳගෙන ඉන්න බෑයි කියලා. පස්සේ තාත්තට තේරුණා මේක 66 ඉඳන් කොළඹ ආනන්ද විද්‍යාලයට මාව ඇතුල් කළා. ඒක තමයි ඔබේ ජීවිතේ වඩාත්ම වෙනසක් කරපු පාසල් ජීවිතය. කොහොමද ආනන්දේ ජීවිතය? ඒක සම්දිස්ථානයක් වුණා ඇතට. මගේ පන්නරේ ලැබුවේ දේශපාලන පන්නරේ ඔක්කොම ලැබුණේ එතන තමයි ඉඳගෙන. ආනන්දය ගැන කතා කරනකොට මට මතක් වෙන්නේ එන්.එම්. පෙරේර මහත්මයා මේ එක්තරා ලියපු ලිපියක් තමන්ගේ ඉගෙන ගත්ත පාසල් ගැන. එයා මුලින් ඉගෙනගෙන තියෙන්නේ සෙන්ට් තෝමස් විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය ඉගෙනගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි ආනන්දයට ආවේ. සෙන්ට් තෝමස් එකේ එයා කියනවා මේ පොත මට මතක නැහැ මොකද පොත කියලා. ඒ පොතේ මම කියවලා තියෙනවා. ඒක අමතක වෙන්නේ නැහැ ඒ සිද්ධිය. ඉතින් මම ලියලා තියෙනවා මේ සාන්ත තෝමස් විද්‍යාලයේ ඉන්නකොට ඒක මේ ලෝකේ සිදුවන දේවල් වලින්, රටේ සිදුවන දේවල් වලින් මේ බැහැර වෙච්ච මේ හුදකලා වෙච්ච අමුතු ලෝකයක් එතන තිබුණේ කියලා ඉඳගෙන. කොළඹ ආනන්දට ගියාම ලෝක දේශපාලනය, රටේ දේශපාලනය, දේශපාලන මතවාද පිළිබඳ වාද විවාද වලින් පිළිච්ච උණුසුම් වාතාවරණයක් ආනන්දේ තිබුණයි කියලා. එයාගේ දේශපාලනයේ ප්‍රධාන පන්නරේ ලැබුවේ ආනන්දෙන් තමයි, ඔළුව විවෘත වුණේ ආනන්දෙන් තමයි කියලා. මටත් කියන්න තියෙන එක තමයි ඉඳගෙන. ආනන්දය මේ දේශපාලන උණුසුම් වලට මෙල්ලා ලන්ඩන් LSE එක වගේ, ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වගේ ලැස්කිලා ඔක්කොම නාරයන්ලා මේ ක්‍රූඩෝලා මේ ඔක්කොම ඉගෙන ගත්තේ දේශපාලන නායකයෝ ගොඩක් බිහි කරලා තිනවා LSE එකේ ඉඳගෙන. ඒ වගේ දේශපාලන උණුසුමක් ආනන්දේ තිබුණා ඉඳගෙන. එතකොට ඔය ආනන්දේ ඔබ මම අහලා තියෙනවා ගල්ඔය කියලා ප්‍රදේශයක් තියෙනවද? මොකක්ද ඒ ගල්ඔය කියන ප්‍රදේශය? ඒකල ගල් කියලා හැදින්නේ ආනන්දේ කෙළවරක තිබිච්ච බිම් ප්‍රදේශයක් ඉඳගෙන. එතනද රැස්වීම එහෙම තියන්නේ? ඔව් අපි ඒ කාලේ දේශපාලන උණුසුම කියන්නේ සමහර කට්ටිය JVP සමහර උදවියේ JVP පන්ති වලට ගිය උදවිය මහාචාර්යවරු ලංකාවේ ලෝකෙ මම නම් කියන්නේ නැහැ ඉඳගෙන ඒ උදවිය ඉහළ තැන් වල ඉන්නේ ඉඳගෙන මේ JVP පන්ති වලට සමහර උදවිය ගියා. සම සමාජ පන්ති වලට අර හයිඩ් පාක් එකේ ගාව තියෙන සම සමාජ කාර්යාලයට යනවා. ප්‍රබලව තිබුණ ජාතික ශිෂ්‍යාංගමය. ඒගොල්ලෝ තමයි කොමියුනිස්ට් ශිෂ්‍යාංගය දාන්නේ. ඒගොල්ලෝ යනවා මේ කොටා රෝඩ් එකට. එතන මේ පන්ති වලට ඒගොල්ලෝ යනවා. ඉතින් මේ මාක්ස්වාදී අදහස් වලින් බැහැර වෙච්ච උදවියට එහෙම ශිෂ්‍ය සංවිධාන තිබුණ නැහැ ඉඳගෙන. ඉතින් අපි අර මොකද්ද අන්ඩර්ග්‍රවුන්ඩ් ලිටරේචර් කියන්නේ මේ යටි සාහිත්‍ය මේ එළියට දාන්න බැරි රහස් මේවා සොල්සිනියස් කිල්ලා සැකරෝවුලා ඒ ලියපු පොත්පත් සංග්‍රහවල අපිට කියවන්න අවස්ථාව ලැබුණා අපේ දේශපාලන තියෙන සම්බන්ධකම් හින්දා තාත්තලා කරපු දේශපාලනයේ හින්දා. ඉතින් අපි ආවිල්ලා මේ ඒවයින් මතු කරන සෝවියට් දේශය මොකක් කොහෙද තියෙන සමානත්වතාවය කොහෙද තියෙන ප්‍රජාතන්ත්‍රවාදය එතන තියෙන නිර්ධන පන්ති ඒකාධිපතිත්වය නෙවෙයි පාලක පන්ති ඒකාධිපතිත්වය. මේ වාද විවාද ගොඩක් උණුසුම් විදියට කොල්ලෝ අතර යනවා ඉඳගෙන. නමුත් අපේ සංවිධානයක් නැහැ. ඉතින් අපි මේ මාක්ස්වාදී නොවන මේ අදහස් තිබිච්ච කීප දෙනෙක් අපි එකතු වෙලා අර ගල්ඔය පැත්තේ ඉස්කෝලේ ඉවරුනායින් පස්සේ පොඩි සාකච්ඡාවක් දැම්මා. දාලා ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංවිධානය කියලා සංවිධානයක් පිටව ගත්තා. ඒතකොට අවයස කීයක් විතරද?
නවවෙනි පන්ති ඔය වගේ පන්තික මේ හොඳ ටීම්යක් හිටියා පාලිත පැල්පොළ මහත්මයා. එතුමා මේ ගම් නිසානායකගේ ප්‍රයිවට් මේ පෞද්ගලික මේ ලේකම් වුණා. මේ පළවෙනි සභාපතිවරයා හිටියේ වසන්ත ජයසුන්දර සන්රයිස් ක්ලබ් එකේ අයිති එක්කෙනාගේ පුතා. ඊට පස්සේ පාලිත පැල්පොළ සභාපති වුණා ආනන්ද ශාඛාවේ. මේ ලේකම් සමලේකම්වරු දෙන්නෙක් හිටියා. සිතේන්ද්‍ර සේනාරත්න මහත්මයා. ශර්මා සේනානායක. තාම දක්ෂ උදවිය. පුදුම කැපවීමක් තිබුණා. දේශපාලන උනන්දුවක් තිබුණා. මට පුදුමයි ඒගොල්ලෝ දේශපාලන නාපු එක. දැන් ශර්මා ඉන්නේ ඇමරිකාවේ. මේ ඩිරෙක්ටර් ෆිනෑන්ස් ලොකු මුල්‍ය ආයතනයක සිතේන්ද්‍ර මේ රටේ පෞද්ගලික ආයතන කිහිපයකම ඊටාම මේ සභාපති ප්‍රසිද්ධ චරිතයක් ඉඳගෙන ආනන්ද ආරිශ්චාංගමේ තිබු සභාපතිවරයා. එයා හිටියා. රොහාන් අබේවික්‍රම අර සත්සින්දු කියලා නව සමාගමක සභාපතිත්වයේ දරුවා. තව එකෙක් නිමල් සේන අපි යාට කියන්නේ ලෝකයා කියලා. ඒ ලෝකයා කියලා කියන්නේ මේ වර්ල්ඩ් පොලිටික්ස් ගැන යා එක්ස්පර්ට් ඉඳගෙන නිමල් හිටියා. ඒ වගේ හොඳ කණ්ඩායමක් හිටියා. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය දාගෙන මේගොල්ලොත් ඒ කාණ්ඩ වාද කරනවා, විවාද කරනවා JVP සම සමාජ කොමියුනිස්ට් ළමයි එක්ක. මේ මහාචාර්ය රවීන්ද්‍ර ෆර්නෑන්ඩු එහෙම මහාචාර්ය හරේන්ද්‍ර ඩිසිල්වා ඒගොල්ලෝ එහෙම මමේ නායකයෝ ඒ ශිෂ්‍යාංගදානවල සරත් කෝංගහගේ ජාතික ශිෂ්‍යාංගමේ නිර්මාල් ෆර්නෑන්ඩු කියලා තව කෙනෙක් හිටියා. මට මතක් වෙනවා මේ එතකොට අපේ රංජිත් මත්තුම් බණ්ඩාරුණ්‍යත් හිටියද? එතුමාත් හිටියා. එතුමා සමාජයේ එතුමා මහින් ගුණසේකර ගැමුණු අබේසුන්දර එතුමාලත් හිටියා ඉඳගෙන කණ්ඩායම තමයි ඉඳගෙන සමවාදී ව්‍යාපාරය. නෑ ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී අපි හිතුවා අපිට මෙහෙම යන්න බෑ. අනික ඔක්කොම දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෙලා. අපිට 100%ක් නැති වුණත් අපේ අදහස් වලට කිට්ටු දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂ. අපි ඒකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ සිතේන්ද්‍ර සේනානායකයි ශර්මා සේනානායකයි යෝජනා කළා. මට කිව්වා තාත්තට ගිහලා කියන්න අපි පක්ෂෙත් එක්ක එකතු වෙමු මොකක් හරි සම්බන්ධයක් ගොඩනගන්න කියලා. ඊපස්සේ මම තාත්තට ඉගෙන කිව්වම එයාතුමා අපිට ලියුමක් දුන්නා නියතපාල මහත්මයාට. මට තාම මතකයි අතින් ලියලා දුන්නේ මයි ඩියර් නියතේ කියලා. දාලා මේ ළමයින්ට දේශපාලන උණුසුම තියෙනවා. ඒගොල්ලන්ට මේ දේශපාලන අවබෝධය ලබා දෙන්න වැඩපිළිවෙලක් යොදන එක හොඳයි කියලා මම නිර්දේශ කරනවා කියලා. ඉතින් අහුම්බුනාම යා කිව්වා මේ ගැන තීරණයක් ගන්න ඕනේ ඩල්ලි සෙන්නායක මහත්මයා. මට කරන්න පුළුවන් කමක් නැහැ. මම ඩල්ලිව මුණ ගස්සන්නම් ඕගොල්ලන්ට පොඩ්ඩක් කල් දෙන්න කියලා. පස්සේ ඩල්ලි සෙන්නායක මහත්මයා හම්බ වෙන අපිට අවස්ථාවක් ලැබුණා උඩ්ලස් මන්දිරයට. අපි ගියා. මුල් වතාවට හම්බුනේ ඒ වෙලාවේ. පළවෙනි පාර්ට ආවම දැකලා තියෙනවා ඇස් සිම්බල් එහෙම වේරුවලට ආවම එහෙම මේ මුල්ලට මුහුණට ඍජු සාකච්ඡාවකට අවස්ථාව ලැබුණ එක තමයි. අපිට හරි මහත්මා ගුණයක් තිබුණා. අර පොළොවේ මහ පොළොවේ පය තියාගෙන හිටපු කෙනෙක් ඉඳගෙන ඉතාලම සරල විදිහට සහැල්ලු විදිහට හිටියේ. අපිට දොඩම් මේ දොඩම් පානයක් දුන්න ඉඳගෙන දොඩම් රෝරෙන්ජ් ජූස් එකක් දුන්නා බොණ්ඩ. දීලා කතා කරනකොට අපි කිව්වා මේමයි වමේ පක්ෂ ශිෂ්‍යාංගදාන ළමයින්ගේ ඔළුව නරක් කරනවා මේමයි ඒක පාර්ශ්වික විදිහට යන්නේ මේ ලෝකයේ අනික් දියුණු රටවල් දියුණු වෙන හැටි ගැන ඒගොල්ලෝ මේ අවබෝධයක් නැහැ අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනය සාර්ථක ආර්ථික වැඩපිළිවෙළ තියෙන රටවල් ගැන මේවා ගැන අවබෝධයක් දෙන විදිහට ක්‍රමවත් වැඩපිළිවෙලක් කරන්න ශිෂ්‍යාංගදානයක් ගොඩනගන්න කියලා. ඒක ඔක්කොම අහුම්කන් දෙලා හරි දරාර විතරේ තමයි අහුම්කන් දුන්නා. අඳුන කිව්වා ඔයගොල්ලෝ ඉගෙන ගන්න වයස ළමයි ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයට යන්න ගිහලා හොඳට ඉගෙන ගන්න. දැන් මේ මාත් අහන්න හිටිය එක තමයි ඕවා කරනකොට ඉගෙන ගන්න වෙලාවක් තිබ්බත් කියලා. දැන් මේ ඔයගොල්ලෝ ගිහලා විශ්වවිද්‍යාලයට ගිහලා ඉගෙන ගන්න එන්න. අපි ඔයගොල්ලන්ට හොත් තැනක් ක්ලාස් එකල තියෙනවා. දැන් මේවට වැඩිය මේ පැටලෙන්න එපා කියලා. ඊට පස්සේ අපි එතුමට කිව්වා ඔය ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය හිටියොත් මේ රට වැරදි පාරකට යනවා. මේ රට මාක්ස්වාදී කඳවුරේ රටක් බවට පත් වෙවි ඉඳගෙන ඉතින් ඔයගොල්ලන්ට යුතුයකමක් තියෙනවා. මේ හරි දේ ගැන සාර්ථක ආර්ථික ප්‍රතිපත්ති ගැන මේ ළමයින්ට අවබෝධයක් දෙන්න. මේ කියලා තනින් කිව්වා. ටිකක් හොඳට වැදුනා ඒක ඊට පස්සේ. ඊට පස්සේ කිව්වා මට සතියක් කල් දෙන්න මම කල්පනා කරලා ඔයගොල්ලන්ට උත්තරයක් දෙන්නම් කියලා කිව්වා. අපි හම්බෙමු නැවත කියලා කිව්වා. ඊට පස්සේ හරියටම සතියක් යන්න ඉස්සෙල්ලා යාගෙන් පණිවිඩයක් ආවා. මේ නැවත එන්න කියලා. අපි යනකොට එතුමාත් එක්ක තවත් පිරිසක් ඇඳවලා තිබුණා. මේ මහාචාර්ය තිලක් රත්නකාර, කතිකාචාර්ය කරුණාසේන කුඩිතුවක්කු ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය තිලක් රත්නකාර මහත්තයාත් ආර්ථික විද්‍යාව පිළිබඳ පරණ මාක්ස්වාදීව උදයක් රත්නාකර, JRP සූරියප්පෙරුම නීතපාල මහත්මයා තරුණ පෙරමුණේ ලේකම් මේ කාලේ හිටපු. ඇඳවලා කිව්වා අපි පක්ෂයක් හැටියට ළමයි දේශපාලනට ගාව ගන්න ලෑස්ති නෑ. ශිෂ්‍ය සංවිධානයක් පිටවන්නේ නෑ. ඔයගොල්ලොන්ට අවශ්‍ය දැනුම අවබෝධය ලබා දෙන්න මම වෙනුවෙන් මේගොල්ලෝ කටයුතු කරાવી. මේගොල්ලොත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා කිව්වා. ඉඳගෙන. ඊපස්සේ එක්සත් ජාතික පක්ෂයේ අනුග්‍රහය ලැබෙන ශිෂ්‍ය සංවිධානයක් හැටියට අපි ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය පෙරමුණ සිරිකොතට ගිහිල්ලා පිටවෙුවා ඊට පස්සේ. පරණ සිරිකොතේ කාලේ තිබුණේ කොල්ලුපිටියේ. ඒක තමයි ආරම්භය වුණේ. ඊට පස්සේ ශිෂ්‍ය පෙරමුණේ නම මොකද්ද කියලා දීර්ඝ සාකච්ඡාවක් ගියා. මහාචාර්ය තිලක් රත්නකාර, සූරියප්පෙරුම මහත්මයා, කුඩිතුවක්කු මහත්මයා, අපේ ශිෂ්‍ය නියෝජිතයෝ ඔක්කොම හිටියා. අන්තිමට equal opportunities සම අවස්ථාවල් තියෙන සමාජයක් හැමෝටම හරි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා කැපවෙච්ච ශිෂ්‍ය සංවිධානය කියන අර්ථය එන විදිහට සමවාදී ශිෂ්‍ය පෙරමුණ කියලා ඒක පිහිටෙව්වා. දැන් මේ දේශපාලනය ඊළඟ අධ්‍යාපනයේ ඔයිට අමතරව ඔබ ක්‍රීඩාවත් කළා.
මොකද හොකී ගහන්න හිතුනේ? මම හොකී ක්‍රීඩාව දැනගෙන හිටියේ නෑ. මම මුලින්ම හොකී ක්‍රීඩාවට ගියේ ගම්පල සයිරාවින්න හිටපු අවුරුද්දේදී. ඒ කණ්ඩායම නුවර පැත්ත මාතලේ පැත්තේම හොකී වලට හරි දක්ෂ උදවිය ඉන්නේ. ඉතින් ඒ කණ්ඩායමේ මේ මමත් ඉතින් අර අන්තිමට එල්ලෙන සමාජිකෙක් වුණා මේ ඒ කණ්ඩායමේ. මෙහි ආවට පස්සේ ඒ පසුබිම හින්දා මට හොකී කණ්ඩායමේ මේ වයස 14 පාර කණ්ඩායමේ නායකත්වය දරන්න පුළුවන් කමක් ලැබුණා. ඊට පස්සේ ටේබල් ටෙනිස් කණ්ඩායමේ ආනන්දේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ මම නායකත්වය දරුවා. ටෙනිස් කණ්ඩායමටත් මම ක්‍රීඩා කළා. ඉතින් ක්‍රීඩාවලට මගේ උනන්දුවක් තිබුණා පොඩි ගමේ ඉන්නකොටත්. ගමේ ළමයි එක්කසලා ගෙදර ක්‍රිකට් ගහන ඒ කාලේ. ඊට පස්සේ මේ ආනන්දේ ඊටමත් මතක ඉන්න සටහනක් තියෙනවා. ඔබ දැන් ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයා ගැනත් කතා කරා. ඔහු මුදල් ඇමති වුණාට පස්සේ ඔහුට ප්‍රධාන ආරාධිතය හැටියට ආරාධනා කරාම ඔබට තමයි ඒකේ ස්තුති කතාව කරන්න තිබ්බේ. ඔහු එතනදී කිව්වා මට මේ මුදල් ඇමති වුණාම තමයි මේ කට්ටියට මම ආනන්දේට මතක් වෙලා තියෙන්නේ කියලා. ඒකේ ඔබ මොනවද ඔහුට ප්‍රති උත්තර ලෙස කිව්වේ? ඒ කාලේ අපි විදුහල්පතිතුමා මම හිතනවා මේ රටේ මම දැකපු මගේ ජීවිත කාලේ මම දැකපු ශ්‍රේෂ්ඨතම අධ්‍යාපනඥයා කියලා මෙකල් රාජපක්ෂ. කවදාකවත් එයාගේ අතේ වේවලක් නැහැ. කවදාකවත් සැර පරුෂ වචන එතුමා පාවිච්චි කරන්නේ නැහැ. හරි ප්‍රසන්නයි. නමුත් එයාගේ ආදර්ශයෙන් ළමයි එයා පාලනය කරනවා ඉඳගෙන හැම දෙයකදීම. ඉතින් මේ කතාව මට කරන්න වුණේ මම විවාදේ කණ්ඩායමේ නායකයා. ඒත් ඒක මටයි පැවිදිලා තිබුණේ. ඒතර එතුමා මේ සතියකට දෙයකට කලින් සතියකට විතර කලින් මේ ත්‍යාග ප්‍රදාන උත්සවයේදී මමයි කතාව කරන්න ඕනේ කියලා මට කැඳවලා කිව්වා ඉඳගෙන. එයා මගේ දේශපාලන පසුබිමත් හොඳින් දන්නවා ඉඳගෙන. මේ විශේෂ ඒවා දැනගත්තත් නොදන්නවා වගේ තමයි ඒගොල්ලෝ ඉන්නේ ඉඳගෙන. ඉතින් ළමයින්ට ඒ තමන්ගේ හැකියාවල් තියෙන හැම පැත්තකින්ම මේ පදම් වෙන්න ඉඩ දෙනවා ඒගොල්ලෝ. ඉතින් මට පේන විදිහට එයා. හරි දුර දැක්මක් තිබිච්ච ඉවසිල්ලක් තිබිච්ච මේ අධ්‍යාපනඥයෙක්යා. මේ දැන් ඉන්දියාස් දැන් ඔයාට මේ කතාව පැවරිලා තිනවා. මේ කතාව එතන පවත්වන්න ඉස්සෙල්ලා මගේ ඉස්සරහා කරන්න ඕනේ. මම මේක ටේප් කරලා කෙනා කවුද දන්නේ හින්දා කතාව මුලින්ම අහන්න ඕනේ හින්දා. ඒවා කියලා කිව්වා වචනයක්වත් එකකින් බැහැර යන්න බෑ ඔයාට ඉඳගෙන. හොඳේ මේ ඉස්කෝලේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ කියලා කිව්වා. හොඳයි සර් කියලා මමත් කිව්වා. කියලා ඊට පස්සේ එතනට ගියාට පස්සේ මුදල් ඇමතිතුමා කතා කරනකොට මුදල් ඇමතිතුමා මට ආනන්දෙත් මම මතක් වුණේ මුදල් ඇමති වුණාට පස්සේ කියනවා වගේ වචනයක් එතුමා පාවිච්චි කළා. ඒක ටිකක් මට මේ වැදුනා. මම හිතුණා ඒක මගේ විදුහල්පතිතුමාට කරපු අගෞරවයක් විදියට. ඉතින් මම ඒකට එන්.එම්. පෙරේරා මහත්මයාට අපහාසයක් නොවන විදියට එතුමාට අපහාසයක් නොවන විදියට මම දැන් මේ වචන එල්ගොට එන්නේ නැහැ ඉඳගෙන. හැබැයි මේ මම කිව්වා ඉඳගෙන ආනන්දය අද ඔයාට කැඳ වෙතට ආරාධනා කරලා තියෙන්නේ සම සමාජ පක්ෂ නායකයෙක් හැටියට නෙවෙයි. මේ වෙන දේශපාලනඥයෙක් හැටියට නෙවෙයි. ආනන්ද විසින් හදලා වරලා අද මේතරට උස්සලා තියපු මේ ආනන්ද ආදි ශිෂ්‍යයෙක්ව දැකලා මේ සතුටු වෙන මේ පාසල් මාතාව හැටියට කියලා වගේ වචන කීපයක් මගෙන් පිට වුණා ඉඳගෙන. මම බලාපොරොත්තු වෙච්ච විදිහට ආදි ශිෂ්‍යයන්ගෙනුත් සභාවෙනුත් අත්පොලසක් එහෙම එනවා ඒ කතාවට. කතාව ඉවරුණාට පස්සේ විදුහල්පතිතුමා ප්‍රධාන මුත්තත් ගියාට පස්සේ අර සමරු පොත් එහෙම ගහලා තිබුණා. ළමයි කටියට දෙන්න. විශේෂ ඒවා 10ක් 15ක් ගහලා තිබුණා ප්‍රධාන මාමුත්තන්ට දෙන්න. ඒවා එකක් අරගෙන මේ විවාද කණ්ඩායම බාර වෙන්න ගුරුවරයා මේ බෝටි ජයසිංහ මහත්මයා එතුමාත් ළඟට කැඳවලා එතුමා කිව්වා මෙන්න මේ විදිහට ලියන්න කියලා. ඉතින් එතුමා ඒක ලිව්වා මේ ත්‍යාග ප්‍රදාන උත්සවයේදී ඔබ කළ කතාව අපේ මතකයෙන් සදා ඈත් නොවේ. ජී.ඩබ්ලිව් රාජපක්ෂ විදුහල්පති ආනන්ද විද්‍යාල. ඒක මං ගාව තාමත් ආරක්ෂිතව තියන් ඉන්නවා මම. මේ ඒක මට දුන්නා. ඒක මගේ ජීවිතේ අමතක වෙන්න දවසක්. දැන් අපි ඔබ දන්නෙත් ඔබ එක දැන් කතා කරද්දිත් බොහොම චතුර ලෙස කතා කරන කෙනෙක්. විවාද කණ්ඩායමෙත් හිටියද පාසලේ? ඔව් විවාද කණ්ඩායමෙත් මම නායකත්වය දරුවා. මට කලින් මම ඊට කලින් මම මේ විද්‍යාලේ කරුණාරත්න අබේසේකර මහත්මයාගේ මල්ලි රංජන් අබේසේකර නායකත්වය දරන කාලෙත් මම සමාජිකයෙක් හැටියට හිටියා. සරත් කෝංගහගේ මට කලින් නායකයා වෙලා හිටියා. එයාටත් මම විවාද කණ්ඩායමේ සමාජිකයෙක් වෙලා හිටියා. ඊට පස්සේ මම නායකයා වඩපත් වුණා. ඔබ එතන විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලබා ගත්තා. හැබැයි දැන් ඔබේ අධ්‍යාපන ජීවිතය තුළ දැන් ඔබ කලින්ම කිව්වා අන්තිම 5 දෙනාගේ හිටියේ කියලා. ඒ වගේම කවදාකවත් පළවෙනියා වෙලත් නැහැ. මේ මැදමාවතේ තමයි හිටියේ. කොහොමද මැදමාවතේ ඉඳන් විශ්වවිද්‍යාලයට පින්මක් ගැහුවේ? කොළඹ ආනන්දිට ආව මගේ අධ්‍යාපන ජීවිතයත් වෙනස් කළා. අපි දැන් මම ක්‍රීඩා 3ක් කරනවා කියලා කිව්වා. මම ටෙනිස් ගැව්වා, ටේබල් ටෙනිස් ගැව්වා, හොකී ගැව්වා, මේ අමතර වැඩවල් කළා, සංගරාවල් වල කතුරු වෙලා හිටියා. මේ ඔක්කොම කළා. හැබැයි අධ්‍යාපනය කළා. ඒ ඔක්කොම කරන්න පුළුවන් වුණේ බෝඩිමේ හිටපු හින්දා. ඒතුව ටෙනිස් කෝට් එක තියෙන්නේ ඉස්කෝලේ ගාවෙමයි ඉඳගෙන. හැබැයි පිට්ටනියක් තිබුණේ නැහැ. නාලන්ද පිටින්ට අපි පයින් යන්න ඕනේ. සුමාරේ දවස් දෙකක් අපිට දෙනවා නාලන්දින් හොකී ක්‍රීඩා පුහුණුවට ඉඳගෙන. ටේබල් ටෙනිස් නම් හොස්ටල් එකේම තිබුණා ඉඳගෙන. ඉතින් මට කරන්න මේ පහසුකම ඉස්කෝලේ තිබුණා.
ඉගෙනීමත් එක්ක අතර බැලන්ස් කරන්න පුළුවන් වුණේ මෙතනට ශිෂ්‍යත්වයෙන් ආපු ළමයි ගොඩක් හිටියා. මේ බෝඩි මෙහෙම හිටියා. සමහර ළමයි මේ දැන් වෛද්‍ය විද්‍යාලයට වැඩියෙන් යන්නේ ආනන්දෙන්, ඉංජිනේරු පීඨයට වැඩියෙන් යන්නේ ආනන්දෙන්. සමහර ළමයි මේ පොත් ගොඩවල් තියාගෙන මේ පාඩම් කරනවා. මට බත් දකින්න මගේ ජීවිතේ පළවෙනි පාට මම ආනන්ද තමයි දැක්කේ. බේසම ඇතුලේ වතුර දාගෙන මේ රෑ 12 වෙනකන් සමහර ළමයි පාඩම් කරනවා. මේවා දකිනකොට මට බය හිතෙනවා අපිට විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙයි මේ පාඩම් කරන පාඩම් කියලා අපිත් මේ රැල්ලට එකතු වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම එකතු වෙලා තමයි මේ ඒක අපිට පසුබිම අපි හැදුවා ඉඳගෙන අධ්‍යාපනයේට. හොඳ ගුරුවරු හිටියා. මම මතක් වෙනවා හොඳ ගුරුවරු කියලා කියනකොට මේ පාසලේ සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක වෙන්න නම් සිංහල වලට D එකක් තියෙන එක අනිවාර්ය වුණා. ඉතින් මට සිංහල D එකක් ගන්න හරි ආසාවක් තිබුණා. මොකක් හරි කවදා හරි ඉස්කෝලේ සංග්‍රහයේ මේ සංස්කාරකම ගන්න ඕනේ හින්දා. ඊට පස්සේ සිංහල ගන්න අපේ ගුරුවරයා බෝටි ජයසිංහ මහත්මයා. ඉතින් එතුමට මම ගිහලා කිව්වා සර් මට සිංහල D එකක් ඕනේ. මම ටියුෂන් ගන්න ඕනේ සර්ගෙන් කියලා. ඒක hina වුණා. hina වෙලා එන්න කියලා ටියුෂන් ගත්තා. මාස අන්තිම විවරණකොට මම තාත්තට ගිහලා කිව්වා සර්ගෙන් ටියුෂන් ගත්තා. ඒකේ ටියුෂන් ෆීස් දෙන්න ඕනේ කියලා. ඉතින් තාත්තා චෙක් එකක් ලියලා දුන්නා. ඒ කාලේ චෙක් තමයි දෙන්නේ. අද වගේ අර වෙන විදියක් නැහැ. මේ දුන්නම එතුමා කියපු වචන ටික මට තාම මතකයි. පුතා සල්ලි වලට නෙමෙයි මම ඉගැන්නුවේ. පුතාට උදව් ඕනේ කියලා කිව්වා. ඒකටයි මම ඉගැන්නුවේ. චෙක් එක ගිහලා තාත්තට ආපහු දෙන්න කියලා කිව්වා. එහෙම ගුරුවරු ආනන්ද හිටියා. ඉංග්‍රීසි ටියුෂන් ගත්තා ලක්ෂ්මන් පෙරේරා මහත්මයාගේ. ඒක මම අපහාස කරනවා නෙමෙයි. අද කාලේ සමහර මේ තියෙන තරඟකාරී තත්ත්වය තුල බැරුව ඇති ජීවත් වෙන්න තියෙන අපහසු වෙන හුඟක් දුරට ටියුෂන් වලට යනවා කට්ටිය. අමතර ආදායම් වලට එහෙම යනවා. මෙහෙම ගුරුවරුත් ඒ කාලේ හිටියා. ඒගොල්ලන්ගේ හේවන අපට ලැබුණා. ඒක අමතක කරන්න බෑ ඒක. දැන් ඔබ මුලින්ම චිත්‍රපටයක් බැලුවේ කොයි කාලෙද? මට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. කොහම ගම්පොළ සහිරයකේ. ඒක තමයි ගම්පොළ සහිරයකේදී චිත්‍රපට බලන්න ගියානේ. ළමයි ඔක්කොම ඉඳලා එහෙලා පැනලා යනවා මේ චිත්‍රපටි වලට ඉඳගෙන. ඒක පාරක් යාළුවන්ගේ පෙරත්ත කිරීමෙන්ද මමත් ගියා ඉඳගෙන. මේ චිත්‍රපටයක ගිහිල්ලා මේ බෝඩි මාස්ටර්ට අහුණා ඉඳගෙන. ඒ කියන්නේ එක දර්ශනයක් බලලා මදින්ද දෙවෙනි එකත් බැලුවද? දෙවෙනි ඒකලු තීරණය කළා දෙවෙනි එකත් බලන්න ඕනේ කියලා. ඔබත් හිටියා. මට ඉන්න උනා ඉතින් මට තනිය වෙන්න පුළුවන් කමක් නැහැ. ඉඳගෙන ඉන්න. හැබැයි එකක් MGR ගේ චිත්‍රපටියක්. මේ පළවෙනි එක. ඒක හරි රසවත්. ඒක තියෙනවා අර මේ යාව දේශපාලන නායකත්වයට ගේන්න උදව් වෙච්ච ප්‍රධාන ගීතය. අර මමයි රජා නාන් රාජා நான் ஆனே இட்டால் அது நடந்து விட்டால் இன்று ஏழைகள் வேதனை படமாட்டார். ඒ කියන්නේ මේ ආනේ මම දෙන නියෝග මේ ක්‍රියාවට නැගුණොත් එම අද ඉන්න මේ දිලින්ද මේ විදිහට දිලින්ද ජීවිතේ ඉන්න ඕනේ නැහැ කියලා ඒ අර්ථය දෙන සින්දු. ඒ වගේ හොඳ සටන් පාට ගීත ඉඳගෙන. ඉතින් අපි පොඩි කාලේ ඒකද අර මේ කරත් එක යන ගමන් කියාගෙන යන සින්දු. වෙන්නේ මට ඒක මතක නැහැ. ඉතින් මරත් මේ අර දේශපාලන උසම තිබෙච්ච ඉඳ මේ චිත්‍රපටය ගැන පොඩි ලොකු ආසාවක් තිබුණා ඒකද. ජීවිතේ එකත් බලලා යමු කියලා කිව්වම පොඩි ටික මත් හිටියා. බෝඩි මාස්ටර් අනික් කට්ටිය ඔක්කොම නේ මාව දැක්කම ටිකක් පුදුමයිද. ඔයත් ගියා නේද කියලා කිව්වා. හේතුව මාව බෝඩියට ඇතුල් කරපු දවසේම තාත්තා අර මම හැමදාම උදේ පාන්දර පත්තර කියවන පුරුදු තිබුණා. ඉතින් මෙතන බෝඩිමේ පත්තර එහෙම ගැනීම නැහැ. දින මින පත්තරේ ඒ කාලේ මට විශේෂයෙන් ඇනුම් කළා තිබුණා. තාත්තා විල ගෙවනවා ඒ පත්තරේ මට දෙනවා. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යපව මගෙන් ඇවිත් තමයි පත්තරේ ඉල්ලගෙන බලන්න යන්නේ. ඉතින් මේ වගේ පසුබිමක හිටපු ළමයා කොහොමද මේ වගේ දෙයකට යොමු වෙන්නේ කියලා බෝඩි මාස්ටර් පුදුමයි ඇතිද කියලා. ඊපස්සේ වේවල් පෑර කෑවා ඒකට. ඊට පස්සේ අපි ඔබේ ආනන්දේට ආවම ආනන්දේ ඔබ මේ ඉගෙන ගත්තේ ඔබේ සමරු පොත තියෙනවා. ඒ සමරු පොතේ තියෙන සටහන් වල අපූර්ව සටහන් දෙකක් තියෙනවා. එකක් දුකට මුල දුප්පත්කම ඒ නැති කරන මග විප්ලවය. මේ කාල් මාක්ස්ගේ ප්‍රකාශය. මේක හේවවසම් කියලා සොහොයුරේ තමයි තබලා තියෙන්නේ. ඔය දැන් හොරණ පැත්තේ කියන්නේ. හොරණ පැත්ත. අනිත් එක දුකට මුල තණ්හාව ඒ නැති කරන මග ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක දෙව්සිරිපි හේවා විද්‍යාන මහත්මයා මම ලන්ඩන් වල ඉන්නේ අපේ පත්‍ර ලියලා ලියන මහත්මයා. මගේ යෝජනාවට අනුව ඔබට මේ දෙවනි කාරණේ ඔබේ ජීවිතයට බොහෝ බලපාන්නේ නැති. අපි ආගම විශ්වාස කරනවානේ. අපි හැම බුද්ධ ආගමෙත් ඉස්ලාමෙත් මම හිතනවා ක්‍රිස්තියානි ආගම්වලත් මේ හැම එකටම පොදු ධර්මතාවක් ඒක. තණ්හාවට විරුද්ධව. මේ ඔක්කොම අත්තරියම තමයි මේ මොකද සෝවාන් නීව රහත් වීම උත්තටම අධිරෙන් අධිර යන්න පුළුවන් වෙන්නේ ඒ අත්තරියම තමයි කියන එක. මූල හේතුව ඒක තමයි හරියට තමයි දකින්නේ ඉඳගෙන. ඉතින් අපි එතන ආගම විශ්වාස කරන කෙනෙක් හැටියට මම එතන ඉන්නවා. ඉතින් මාක්ස් ආදීට අනුව කිව්වේ දුකට මුල තණ්හා මේ දුප්පත්කම ඒ නැති කරන මාර්ග කියලා. ඒක කොටසක් විතරක් හිටියද අපි දකින්නේ. මූල හේතුව අර කියලා. ඉතින් ওই වාදවල් ගියා ආනන්දය තුල. වැරහරුම් සාකච්ඡාවල්. ඉතින් දෙව්සිරි මේ අරමලිව අරයත් අද කොමියුනිස්ට්වාදී කෙනෙක්. ඒ වසම්. මගේ සමරු පුතේ මේ පැත්තේ ඒක ලිව්වම මේ පැත්තේ දෙව්සිරියකට විරුද්ධව අර විදිහේ උත්තරයක් දුන්නා. සමරු පුත තාම තියෙනවද?
දැන් නෑ මම හිතන්නේ පහුගිය කාලෙකම තිබුණා ඒක. එතකොට ඒක මතකයේද කියලාද මේ සඳහන් කරේ ඔබේ චරිතාපදානේ? මට පොත ලියනකොට තිබුණා ඒක මං ගාව. පොත ලියනකොට මං ගාව තිබුණා. ඊට පස්සේ ඔබේ අපේ සරසවි ජීවිතයට ආවම 1971 වගේද උසස් පෙළ කරේ? 72. එතනින් කැලණිය සරසවි විශ්වවිද්‍යාලයට තේරෙනවා. කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ? ඒකත් මගේ දේශපාලන ජීවිතේ මේ අභියෝගාත්මක කාලයක්. මම ගෙදර වැඩ කරලා ඇවිල්ලා තියෙන මංජුල ඔක්කොම දන්නවා නේද? මේ කැලණිය විශ්වවිද්‍යාලයට යනකොට ඉතින් ඊතරම් දේශපාලන උණුසුම පිළිලා තිබුණේ. ඔව් ඉතින් තාත්තා දේශපාලනඥයෙක් කියන මතයක් තිබ්බද ඇතුලේ? සමහර කට්ටිය දන්නේ නැති මම වෙලාවට මමත් ඒ වෙලාව 72 අවුරුද්දෝ මේ මම ශිෂ්‍ය පෙරුණේ ඔය හින්න වෙලාව ඒ කාලේ මේ තාත්තගේ බස්ුමත් දැනගන්න ඇති පොඩි රැග් වලට එහෙමත් අහු වුණා ලොකුට මම හවුන්නේ නැහැ බේරුණා ඉඳගෙන මම තියා කල්පනා කරලා හැසුනේ ඉඳගෙන වෙලාවේ පුළුවන් තරම් ඒ බගහරලා ගියා මේ ඉතින් ගිය වෙලාවේ පළවෙනි නිලවරණේ ආපු වෙලාවේ ඉතින් කොමියුනිස්ට් පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අනික ඔය වමී පක්ෂය තමයි තරඟ කරන්නේ. ඉතින් මේගොල්ලෝ තිරුණා අපි දැන් UNP කාර්යෝ කියන එක. ඉතින් ඇවිල්ලා අනික අපි UNP කාර්යෝ දැන් පොඩ එකතු වෙනවා. කල්ලි ගැහුවා ඒ වෙලාවේ. නමුත් අපි ඉදිරිපත් උනේ නැහැ ඡන්දෙට. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා කියනවා මාක්ස්වාදීන්ව පරද්දන්න අපිට ඡන්ද දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උදවිය කියනවා. ශ්‍රී ලංකා මාක්ස් මේගොල්ලෝ ඇවිල්ලා කියනවා ආණ්ඩුව පරද්දන්න අපිට ඡන්ද දෙන්න. හරි මේ කොමියුනිස්ට් පක්ෂ උදවිය අර ඒ මේ පක්ෂ උදවිය. ඉතින් අපි කොහොමත් අපේ දැන් අනන්‍යතාවය ගොඩනගා ගත්තා. මෙහෙම කණ්ඩායමක් පොඩි කණ්ඩායමක් ඉන්නවා කියන එක. දාලා ඒ පාර අපි තරඟ ඉදිරිපත් උනේ නැහැ. දෙවෙනි පාර අපි හිතුවා ගුටි කෑවත් මොනවා වුණත් අපි තරඟ කරමු කියලා. ඉතින් තරඟ කරන්න තීරණය ගත්තා. මේකට දැන් ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික හැටියට කෙනෙක් ගුරුවරයෙක් අස්සම් කරන්න ඕනේ. කතිකාචාර්ය කවුරුත් අස්සම් කරන්නේ නැහැ. විශ්වවිද්‍යාලේ ෆැෂන් එක ඒක තමයි. හොඳ WS කරුණාරත්න මහත්තයා ඉන්නවා, තව ගොඩක් කට්ටිය ඉන්නවා. මේ හැමෝම ඉන්නවා. කවුරුවත් විශ්වවිද්‍යාලයේ ඇතුලේ දේශපාලනයේට මේ ගහන්න බයයි. බයක් තියෙනවා ඒගොල්ලන්ගේ. සාධාරණ බයක් තියෙනවා ඉඳගෙන. මේ අන්තිමට එක්කෙනෙක් කැමති වුණා. එයා තමයි පාලි මේ කටයුතු පිළිබඳ මහාචාර්ය ඒ ජයසූරිය මහත්මයා. අමතක කරන්න බැරි චරිතයක්. මම පොතේ යාගේ පින්තූරෙත් මම දාලා තියෙනවා ඉඳගෙන. කියන්නේ මේ ජයසූරිය මහත්මයා කැමති වුණා. අපි තරඟ කළා. ඉතින් අපි අන්තිමයා හතරවෙනියා පළවෙනියට ආවේ නෑ. අපි කොමියුනිස්ට් පක්ෂය පළවෙනියා දෙවෙනියා ශ්‍රී වගේ සමාජ ඒ පක්ෂ වලට ගියා. අන්තිමට පෙරදුනාම කතා කරනවානේ හැමෝම මම තමයි ඉතින් කතා කරන්නේ. ඉතින් අපි පොදු හතුර හැමෝගෙම පොදු හතුර අපි හැමෝම එකතු වෙලා අපිට හෝ තියෙනවා. මම කතා කරන්නේ කාටවත් ඇහින්නේ නැහැ. තුන්වෙනියා උඩා ඊට පස්සේ ඒ පාරත් ඉතින් හුව තමයි මේ ඇහෙනවා. ඊළඟ පාර අපි දෙවෙනියා වුණා. ඒ පාරත් මම තමයි කතා කරන්නේ. ඒක කතා කරනකොට මේ සම්පූර්ණ හුව. හතරවෙනි පාර අපි දින්නා ටිකද පාෂාගේ අපිට හොඳ සැලැස්මක් තිබුණා. ඉතින් මම දැන් ඒක රහස කියන්න ඕනේ. අපි කොහොමhari මේ විශ්වවිද්‍යාලයට තීරණ ළමයින්ගේ නම් ලයිස්තුව පන්න ගත්තා. මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වයන් අරගත්තා. ඒ කාලේ රටේ රැල්ලත් අපිට හැදීගෙන ආව හැත ආණ්ඩුව කෙරේ ලොකු කලකිරීමක් තිබුණේ ඉඳගෙන. අරගෙන ඊට පස්සේ ඒකේ මේ මම ආසන සංවිධායකනේ මම හිතුවා මේ යෝජනා කළා අපි හැම ආසන සංවිධායකවරයෙක්ටම ඒ ආසනයෙන් විශ්වවිද්‍යාලයට ළමයින්ගේ නම් ලයිස්තුව යවමු. මේගොල්ලෝ මෙන්න මේ විශ්වවිද්‍යාලයට එනවා මේගොල්ලෝ මේ විශ්වවිද්‍යාලයට එනවා අපේ ශිෂ්‍ය පෙරමුණ තියෙනවා කරුණාකරලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඒකත් එක්කම ශිෂ්‍ය පෙරමුණින්ද මම කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ ඉන්නවා මමත් උතන ප්‍රධාන තනතුරු ඒ වෙලාවේ ප්‍රධාන තනතුරක් දරනවා. මේ අපි බල මණ්ඩලත් රට පුරා පිහිටවන්න මේ වැඩ කරගෙන ගියා. මට තාම මතකයි බලංගොඩ ගිහිල්ලා අබුසාරි මහත්තයා ගෙදර රැස්වීමක් තිබ්බා. කෝච්චිය යන්නේ අපි මේ මෙහෙට ගියේ මේ කොහෙද පොරොන්දුවට ගියා කෝච්චිය. මේ දෙනියායට ගියා කෝච්චිය. කීර්ති අබේවික්‍රම ඇවිල්ලා ගාලෙන් අපිට දාගෙන ගියා කාර් එක ඊට පස්සේ. මයි කල්යාණ ගුණවර්ධන පෙරදිනී ළමයෙකුත් එක්ක. ඔක්කොම අද වගේ වාහන අරවෙම මුකුත් නැහැ. අර සාගත මල්ල දා ගන්නවා කරේ දවස් දෙකක් නවතින්න ලෑස්තිලා යනවා ඉඳගෙන. මේ යටිනෝඩ වලමන්ලේ පිටනකොට ගැමුණු අබේසුන්දරලා ගෙදරට ගියේ. අපි නිදාගත්තේ පැදුරුල අපි ඒගොල්ලන් ගෙදර ඉඳගෙන. දාලා ශිෂ්‍ය පෙරමුණ පිටවෙව්වා. ඉතින් මේ මණ්ඩල ශිෂ්‍ය ඔක්කොම සමහර කට්ටිය අපිට හම්බ වෙනවා. ලබන අවුරුදු විශ්වවිද්‍යාලයට එන්න ඉන්න කට්ටිය. විශ්වවිද්‍යාලේ කවදාකවත් පන්ති වලට මම හිතන 150ක්වත් මම ගිහිල්ලා නැහැ ඉඳගෙන. දේශපාලනේ තමයි මේව තමයි කළේ. මම ඒ කාලේ වැඩියෙන් ගත වුණේ මේ කොල්ලපිටිය සිරිකොත මන්දිරේ. මේ බලමණ්ඩල පිටලා තිබුණා. සංවිධායකතුමෝ ලියුම් වැව්වා. මේ ළමයිව මුණ ගැහෙන්න දෙමව්පියන්ව මුණ ගැහෙන්න කියලා පොඩ්ඩක් ඒගොල්ලන්ට කියන්න කියලා. ඉතින් අපි සංවිධාන ජාලය ශක්තිමත් සංවිධාන ජාලයක් අපිට තිබුණා ඉඳගෙන. ඉතින් පළවෙනි අවුරුදු දෙවෙනි අවුරුදු තුන්වෙනි අවුරුදු වෙනකොට විශ්වවිද්‍යාලයට එනකොට ඉතින් ගෙවල් පසුබිමෙන් එනකොට UNP කාර්ය හැරෙට තමයි එන්නේ. මෙතනදී තමයි වෙනස් වෙන්නේ ඉඳගෙන. ඉතින් අපි ඒකට පොඩි අභියෝගයක් එල්ල කළා ඉඳගෙන. හොඳ සාර්ථක විදිහට එල්ල කළා ඉඳගෙන. එල්ල කළා ඉතින් පළවෙනි අවුරුද්ද හතරවෙනියා තුන්වෙනියා දෙවෙනියා අපි අපේ රටේ ප්‍රවණතාවයත් ඒකත් එක්කම හැදිලා තිබුණා අපේ වාසියට. ඒකත් එක්ක ඉතින් ඒ රටේ ප්‍රවණතාවය හැදෙනකොට ශිෂ්‍යයන්වත් පෙළගස්ස ගන්න අපිට පුළුවන්කමක් ලැබුණා. සංවිධාන ශක්තිය සහ කැපවීම තමයි ප්‍රධාන හේතුව වුණේ. අපිට හරි දැක්මක් තිබුණා. අපි එක්සත් ජාතික පක්ෂය ඇතුලේ අපි විශ්වවිද්‍යාලයට ඇතුලේ කතා කරපු දැක්ම අර මොකද ඒකට කියන්නේ මේ සෙන්ටර් ලෙෆ්ට් සෙන්ටර් රයිට් නෙමෙයි. අර
මේ දැන් ලෝකේ ඕනම දේශපාලන පක්ෂයක් ගත්ත කොන්සර්වටිව් පක්ෂය ගත්තා ලේබර් පක්ෂය ගත්තත් එතන ඉන්නවා මැද හැබැයි වමට බාර. දැන් ටෝනි බ්ලෙයා ගත්තොත් මැද මෙයා දකුණට බාර කෙනෙක් ඉඳගෙන. අපි මැද සමාජ සාධාරණත්වය සමාජ මේ මොකද්ද මේ පෑගෙන මිනිස්සු පිළිබඳ සංවේදී බව. ඒක කරන්න UNPට අයිති. ඒක තමයි UN එක්සත් ජාතික පක්ෂයේ උරුමය හැටියට අපි සැලකුවේ. ඒ දැක්ම තමයි අපි විශ්වවිද්‍යාලයට මාකට් කළේ. අලි කෙරුවේ. ඒක නිකම් පොත් ටික දුන්නේ එක්සත් ජාතික පක්ෂය. නිකන් ඉඩම් ටික ජනපද ව්‍යාපාර දුන්නේ එක්සත් ජාතික පක්ෂය. නිකන් ඇඳුම් ටික දිල ඇඳුම දුන්නේ එක්සත් ජාතික පක්ෂය. ජනසවිය දුන්නේ එක්සත් අපිට උරුමයක් තිබුණා. ඒ ගමනින් යම් යම් නායකයන් වෙනස් වෙනකොට වෙනස් වෙලා තියෙන එක ඇත්ත. උරුම ගමන එතනයි තිබුණේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය මේ ඔක්කොම අපේ නායකයින්ගේ මේ දායාද කරපු දේවල් ඉඳගෙන. ඉතින් අපි එතන හිටියා. ඒ දැක්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පිළිගත්තා. එතකොට එක අවුරුද්ද ඔබ මේක පටන් ගන්නකොට කිව්වා එකම සහ අවසාන අවස්ථාව බලය ගත්ත කියලා. මොකද උනේ ගත්තට පස්සේ? කුණු රෙදි හොදන්න බෑනේ එළියේ. සංවිධාන ශක්තිය සහ කැපවීම මේක අවශ්‍යයි. අනේ මිනිස්සු හැරෙනකොටම දන්නවා දේශපාලනඥයෝ හැරෙන්නේ මොකටද කියලා ඉඳගෙන. අපි අවංක වෙන්න ඕනේ. අපි කැප වෙන්න ඕනේ. අපිට දැක්මක් තියෙන්න ඕනේ. අපේ රට අපි විඳින්නේ ආද ඒකින්ද තමයි. දැක්මක් නොවැතිකම. දැන් ප්‍රේමදාස මහත්මයා වගේ කෙනෙක් අඩුපාඩු තියෙන්න පුළුවන්. එතුමා බලය හඹා ගිය පුද්ගලයෙක්. මුතේ එතුමා බලය හඹා ගියේ මේ රටේ පීඩිත මිනිස්සු වෙනුවෙන්. දැක්මක් තිබුණා. අඩුපාඩුකම් තිබුණා. ඒක ඇත්ත. ඒක තියෙන්න ඕනේ. නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් කැපවීම තියෙන්න ඕනේ. අවංකකම තියෙන්න ඕනේ. ඔබ විශ්වවිද්‍යාලේ මොන විෂය ධාරාවෙන්ද එතකොට උපාධිය සම්පූර්ණ කරේ? ඇත්තටම මට කරන්න ඕන වුණේ නීතිය කරන්න ඕන වුණේ. මට ඒ ලකුණු තිබුණේ නැහැ. මම විශ්වවිද්‍යාලයට ඒක මගේ මේ ඔක්කොම කරපු හින්දා මම ලොකුවට අධ්‍යාපනයෙන් පෙළහැර පෑවේ නැහැ. පළවෙනි පාර මම තේරුන්නේ නැහැ විශ්වවිද්‍යාලයට. අර බෝට්ටුවට තමයි මාව තේරුනේ. අර කියනවා නැවට තේරුන්නේ නැහැ බෝට්ටුවට තේරුනේ. ඉතින් නැවට නොතේරුණා මම ලෝ කරන්න යක් වයින්ස්කට ඇතුල්ලා නීතිය ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ අතරේ මට දෙවෙනි පාර කොටසට මම ඇතුළත් වුණා. ඉතින් එතනට ගියාම වැඩිම ලකුණු ගත්ත ළමයින්ට පළවෙනි අවුරුද්දේදී තේරීමක් තිබුණා. එක්ක ආර්ථික විද්‍යාව කරන්න පුළුවන් නැත්නම් ජනසංනිවේදනය කරන්න පුළුවන් කියලා. මම තෝරගත්ත ජනසංනිවේදනය. විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ ජනසංනිවේදනය පාඨමාලාව හදාපු දෙවෙනි බැච් එක අපි. ඔව්. ඒකම නීතිය පිළිබඳවත් කරගෙන ගියා. ඊට පස්සේ මම නීති විද්‍යාලයට ඇතුළත් වුණා. නීතිය කළා. උපාධියෙන් පස්සේ. ඊට පස්සේ නීතිඥයෙක් වුණා. වෘත්තීය මේ ජීවිතේ කොහොමද? අවුරුදු 8ක් නීති වෘත්තිය මම යෙදලා හිටියා කොළඹ. මේ ඒකම නීතියට මම ආකර්ෂණය වෙන්නේ තාත්තා නීතිඥයෙක් හින්දා විශ්වවිද්‍යාලයේ මේ උසාවියේ කතා කරන හැටි සමාජයේ තිබිච්ච යට ගරුත්වය තිබිච්ච කැපවීම දුප්පත් මිනිසුන්ට උදව් කරපු හැටි හුඟක් වෙලාවට බදාදා දවස් තමයි බේරුවල ප්‍රයාගල අලුත්ගම පැත්තේ උසාවි පොලිස් වල නඩු තියෙන කලතුරු උසාවියේ වැඩිම තාත්තට තමයි නඩු වෙන්නේ. අර තාත්තගේ සාක්කුවේ වැඩියෙන් සල්ලි පිරුන්නේ නැහැ. ඒක තමයි පාඩුවට තමයි නඩු කතා කරන්නේ. ඒකලාට අර මිනිසුන් ගෙනුවෙන් තාත්තගේ මේ කැපවීමක් මේ තිබුණා ඉඳගෙන. ඉතින් මට අර සල්ලි ගන්න එක පොඩ්ඩක් අමාරු වැඩක් වුණා ඉතින්. ඇත්තටම ඒක අමාරු වැඩක් වුණා ඉඳගෙන. තාත්තා සමහරට කියනවා මේ බුලව ඉගැන්නුවේ අපි මේ රස්සාව කරලා දේශපාලනේ නෙමෙයි ඉතුරු වෙන්නේ අන්තිමට ඉගෙන ගත්ත දේ ඉතුරු වෙන්නේ රස්සාව හරියට කරන්න. ඒ කරන ගමන් ඔය ඔක්කොම කරන්න කියලා කියනවා. මොකද මගේ ආකර්ෂණය වැඩි වුණා දේශපාලනට. ඒක අර විත්ති හතරක් ඇතුළත උසාවියේ තර්ක කරනවට වඩා මේක හරි විවිධත්වයක් තිබුණා. මිනිසුන්ට උදව් කළාම යම් සතුටක් එනවා. මිනිසුත් එක්ක හිටියේ විවිධත්වයක් තිබුණා. මගේ වැඩි ආකර්ෂණය දේශපාලනට තිබුණා. එතනින් ඊට පස්සේ ඔබ වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වෙනවා. ඔව් ගියා. බ්‍රිතාන්‍යයට. ඒ මොනවද එතකොට ගිල්ල කරි? ජාත්‍යන්තර සම්මතය තමයි පටන් ගත්ත විතර වැඩි කාලයක් හිටියේ නෑ. මාස දෙකක් යනකොට මට ආපහු එන්න සිද්ධ වුණා. මේ සමාජ ජීවිතේට මම පුරුදු වෙලා හිටියේ. මට ඒක මේ දරා ගන්න බැරි වුණා තනිව ඒ කටයුතු කරන එක. ඉතින් ගෙදරින් එච්චර වියදම් වුණා. යවුවා මේවයි කියලා තාත්තා කියනකොටත් මම ඉතින් මේ මම දන්නේ මගේ දෛවයද කියලා දේශපාලනේ මේ ගමන මට යන්න හම්බ වුණේ මම ඒ ගත තීන්දුව හින්දා. ඔව්. එතකොට අපි අපේ මේ අද කතාවේ පළවෙනි පරිච්ඡේදය මෙන්න මේ කාර්යය ඉවර කරමු. ඔබ මුලින්ම දැන් අපි මෙතන අපි පටන් ගත්තෙත් ඔබ පාර්ලිමේන්තුවට ආපු ගමනින්. හැබැයි ඔබේ මුල්ම දේශපාලන අත්පොත තිබ්බේ පළාත් පාලන മന്ത്രിවරයෙකු ලෙස. ඒ අත්දැකීම කොහොමද? ඒ කියන්නේ බිම් මට්ටමින් ගම් මට්ටමින් පටන් ගත්ත එක. හොඳ අත්දැකීමක් ඒක. අනික මට අර මේ මගේ ලයිස්තුවේ පළවෙනියට හිටියේ බඳුරු ජයසිංහ මහත්මයා. එතුමා තමයි දිස්ත්‍රික් සභාවේ සභාපති වුණේ. මම හිටියේ දෙවෙනියට. ඉතින් පක්ෂේ නම් කළා අර සංඝ සභාවේ විධායක කමිටුව කියලා එකක්. ඒ දෙන්නෙක් ඉන්නවා. සභාපති තව කෙනෙකුයි. මම නම් කළා. දිසාමතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි විධායක කමිටුව රැස්වෙන්නේ. ඒතර නිලධාරීනුත් එක්ක අර සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වන නිලධාරී තරන්තියත් එක්ක තීරණ ගන්න හැටි ක්‍රියාත්මක වෙන හැටි ඒ අත්දැකීම් ඔක්කොම ලබා ගත්තේ මේ ඒ සංඝ සභාවේ ක්‍රියාකාරීත්වය තුළ. ඒතර ඔබ ඔක තෝරගන්නකොටත් යම් යම් ගැටලු ඇති වුණාද?
තිබුණා. ඔව් මට මේ කවුද ඒ කාලේ ඔබ කැමති නම් කියන්න පුළුවන් කවුද කැපිල්ල දැම්මේ? එහෙම නමක් අපි කියන්න තුයිමු. මේක ඇමතිවරයෙක් බේරුවලට ආපු වෙලාවේ ඊට මම කිව්වා කළුතර දිස්ත්‍රික්කේ අපිට ඔච්චර හොඳ නැහැ. මේකට වමට බර ආසනයක්. ඉතින් මම ශිෂ්‍ය සංවිධාන තරුණ සංවිධාන ඔක්කොම හිටපු වෙලාවේ කාලේ මේ ඉම්තියාස් ඔයා වගේ තරුණයෙක් මේ කණ්ඩායම ලීඩ් කරන්න ඕනේ. ඒක තමයි වෙනසක් කරන්න පුළුවන් වෙන්නේ. ඔයා විශ්වවිද්‍යාලේ වැඩ කළා වගේ කරන්න පුළුවන් මේක අපිට කියලා කිව්වා. ඉතින් මම සතුටු වුණා. ඒතර මම අර පිටරට යන හිටපු ගමනත් මම කල් දැම්මා. දාලා මම එකට ලෑස්ති වුණා. හැබැයි නාම යෝජනා දෙන්න කිට්ටු වෙනකොට මේ ලයිස්ට් මගේ නම තිබුණේ 5 වෙනියට. දැන් ඒක මනාප අනුව නෙමෙයි තීරණය වෙන්නේ සංසභා ඡන්දේ. ලයිස්ට් පළවෙනි ලබන ඡන්ද ප්‍රමාණයට අනුව මන්ත්‍රීවරයෙක් දෙන්නේද 3 දෙනෙක්ද 5 දෙනෙක්ද කියලා තීරණය වෙනවා. ඉතින් මගේ නම 5 වෙනියට තිබුණේ. මේක මට ටිකක් පොඩි කම්පනයක් ගෙන දුන්නා. මෙහෙම කියලා ඇයි මගේ මෙහෙම වුණේ කියන එක. මේ ඒ කාලේ අපේ තාත්තත් මේ දේශපාලනයේදී ටිකක් අර මේ බලයේ යමක් කමක් තියෙන සමහර උදවිය එහෙම තාත්තට එච්චර ප්‍රිය වුණේ නෑ. මේ බීරුල පැත්තේ ඔක්කොම ධනවත් උදවිය ටිකක් බලවත් එතන මැණික් මුදලායිලා සංචාරක හෝටල් අයිතිකාරයෝ මේ රේන්ද මුදලායිලා මේ ඔක්කොම දීවර මුදලායිලා ඔක්කොම ඉන්නවා ඉඳගෙන. ඉතින් මේ කට්ටියගේ සම් පිරිසකගේ පොඩි විරුද්ධතාවයක් තිබුණා. සමහර ඉතින් ඒගොල්ලෝ ප්‍රදේශයේ මන්ත්‍රීතුමත් එක්ක සම්බන්ධ නොවුනට තමන්ගේ ධන බලය තුලින් වෙනත් දේශපාලනඥයොත් එක්ක සම්බන්ධකම් ගොඩනගා ගන්නවා. ඉතින් ඒගොල්ලෝ තාතත් එක්ක තියෙන විරුද්ධකම හින්දා ඒ බලපෑම් පාවිච්චි කළා මාව පස්තර දැම්මා කියන සැකේක අපේ මිනිස්සු අතරේ මේ පැතුරුණා ඉඳගෙන. ඉතින් පස්සේ මම ජයජාවදර මහත්තයාට ලියුමක් ලිව්වා. මෙහෙමයි මට මෙහෙම තරම් කරන්න කියලා කිව්වා. යෝජනා කළා නායකයන්ට. ඉතින් මම දැන් දාලා තියෙන්නේ 5 වෙනියට මේ කමක් නැහැ. මම ඡන්දේ ඉවරනකන් ඉඳලා ඡන්දෙට වැඩ කරලා පිටරට යනවා. මාව ලයිස්ට්ුවෙන් අයින් කරන්න කියලා. ඉතින් ලියුම අදයි මම බාර දුන්නේ පරණ සිරිකොත මන්දිරයට. ඊට මේ ලියලා ඊට පස්සෙන්ද උදේම මට කෝල් එකක් එනවා next day නායකතුමාව හම්බ වෙන්න සිරිකොතට එන්න වෙලාවක් කියලා. උදේ දවස් මට මතක නැහැ. ඉතින් මම ගියා ඒතකොට. ගියාම යනකොටම ඒක සිරිකොත උඩ තමයි නායකතුමා කන්තරුව තියෙන්නේ. රැස්වීම් ශාලාවක් තියෙන්නේ. පඩිපෙළ මේ රැස්වීම් ශාලාව නෙමෙයි සාකච්ඡා ශාලාව තියෙන්නේ. මේ පඩිපෙළ නැගලා උඩට යනකොටම පඩිපෙළ ගාව මාව එනකම් බලන් ඉන්නවා වගේ මේ අදාළ ඇමතිතුමා එතන හිටියා. මේ ඉඳලා මට කිව්වා ඉම්තියාස් මේ සමාවෙන්න ඉම්තියාස් මට දීපු වචනේ වෙනස් කරන්න සිද්ධ වුණා. කළුතර දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරු ඉන්නේ 8%යි. එහෙනම් මට ඒක මේ කරන්න පුළුවන් කමක් නැහැ කියලා කිව්වා. මේක අහගෙන හිටියා අපේ වෘත්ති සමිති ව්‍යාපාරයේ ඒ කාලේ හිටපු මේ නායකයෙක් වගේ හිටපු තරුණ පිරිමිත් පරිපාලක ලේකම්තුමා ශ්‍රීනාල් ඩිමෙල් මහත්මයා. එතුමා ඔය කතාව ඉම්තියාස්ට කියන්න එපයි කිව්වා. කරපු වැඩ බලේ නැති කාලේ කරපු වැඩ අමතක කරන්න එපා කියලා කිව්වා. ඉතින් මට තාම මේක මැවිලා පේනවා ඒ පින්තූරේ. ගොඩක් සෙනඟ පිරিলা. නොමිනේෂන් කමිටි එක රැස් වෙලා ලංකා පුරාම මිනිස්සු එතන ඉන්නවා. සින්නාසාරි එඩිතරව කතා කළා ඒ වෙලාවේ. ඒ අතරම ඒ දෙන්න ඒ පැත්තකට එක්කගෙන අනු සින්නාලි මෙල්ල එයාට විස්තර කරන්න මෙයා පැත්තට එක්කගෙන යනකොට මට නායකතුමාගේ පණිවිඩයක් හම්බුණා. ඇතුළට එන්න කියලා. ඉතින් මම ඇතුළට ගියා. ජයජාවදර මහත්තයා. පළවෙනි වතාවද හම්බුනේ? නෑ ඊට කලින් හම්බෙලා තියෙනවා. හම්බෙලා තියෙනවා. මේ ඒ වාඩිලා ඉන්නවා. එක පැත්තකින් පක්ෂ සභාපතිතුමා මේ දොස්තර කලීල් මහත්මයා පණ්ඩිත රත්න මහත්මයා සභාපතිතුමා බහන්ඩාකාරතුමා මේ දොස්තර කලීල් මහත්මයා ලේකම් හර්ෂ අබේවර්ධන මහත්මයා තුන්දෙනා ඉන්නවා නාම යෝජනා කමිටුව. ඉතින් මේ මට තාම මතකයි what's the problem ඉම්තියාස් කියලා හැවුවා මගෙන් ඉඳගෙන මේ නෑ what's the problem young man කියලා හැවුවා මගෙන් අනේ එහෙම තරුණ කොහොමද කියලා ප්‍රශ්නේ මොකද්ද කියලා ඊපස්සේ මම සර් පැහැදිලි කරලා ලියුමක් එව්වනේ කියලා කිව්වා. මේ ඔළුව වැනුවා. ඉතින් මම කිව්වා ඉතින් මම දැන් නම් පළවෙනි ස්ථානයේ අහන්න ඉල්ලන්නේ නැහැ. ඒක සිංහල බෞද්ධයෙක්ට යන එකට මගේ කිසිම විරුද්ධතාවයක් නැහැයි කියලා මම කිව්වා. hina වුණා. hina වෙලා මේ පණ්ඩිත රත්න දිහා බලලා කිව්වා මේ මහත්මයා දිහා බලලා කිව්වා මේ එයා අපේ කතානායකතුමාගේ පුතා හින්දා නෙමෙයි කියලා කිව්වා. ඩොක්ටර් කලිල් දිහා බලලා කිව්වා එයා මුස්ලිම් කෙනෙක් හින්දා නෙමෙයි ඩොක්ටර් කියලා කිව්වා. මේ එයා ඉංග්‍රීසියෙන් කිව්වේ මම මේ ඉම්තියාස් නැති වෙන ව්‍යාපාරයේදී මේ පක්ෂ යුනියන් කළ තියෙන කැපවීම වැඩ අපි අමතක කරන්න හොඳ නැහැ කියලා. මොකද්ද ඕන තැන කියලා ඇහුවා. මම කිව්වා අර උත්තරේම කිව්වා මොකද්ද මම පළවෙනි තැන සිංහල බෞද්ධයන්ට විරුද්ධ නැහැ කියලා. පුටින් මෑස් නම්බර් 2 කියලා කිව්වා. දාලා සතුරුද කියලා ඇහුවා දැන් hina වුණා. වැඩ පටන් ගන්න ගිහිලා. මගේ සුව පැතුම් කියලා කිව්වා ඉඳගෙන. එළියට එනකොටම අදාළ ඇමතිතුමා දොර ගාව ඉන්නවා ඉඳගෙන. මොකද උනේ කියලා ඇහුවා. ඉතින් මම එතුමාට කිව්වා මෙන්න මෙහෙම කළයි කියලා. ඉතින් මමත් සුව පතනවා යාට කියලා එයා කිව්වා ඉඳගෙන. ඉතින් තිරියෙන් පිටුපස්සේ මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ. අද අපගේ මේ සූදානම අන්ටෝල් පළවෙනි කොටසින් සමගැනීමටයි යලිත් මෙවැනි කොටසකින් ලබන සතියේ ඔබ හමු වෙමු.